ආයිබෝවන් සියලුම දෙනාට දැනුම සතුට විනෝදය ලබාගන්න අද අපි මේ යන්නේ කැස්බෑවන් සංරක්ෂණය කරන මධ්‍යස්ථානයකට. කැස්බෑවෝ අපිට මේ තරම්ම වැදගත් සතුන් කොට්ටාශයක් වෙන්නේ ඔවුන් අපේ සාගර පරිසර පද්ධතිවල සමතුලිතතාවය රැක ගැනීමට ගොඩාක් දායක වෙන නිසා. කැස්බෑවෝ වසර මිලියන 100කට අධික කාලයක පටන් අදටත් මේ තලයේ වාසය කරන ජීවී කොටසක්. අද වන විට කැස්බෑවන්ගේ ජීවිතයට විශාල තර්ජන රාශියක් පැමිණිලා තිබෙනවා. සමහර ස්වභාවික හේතු වුණොත් සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා මොවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති වෙලා තියෙන්නේ. අපිට ඉතාමත් වටින සම්පතක් වන මේ කැස්බෑවන් ආරක්ෂා කර ගැනීමට ලොව පුරා කැස්බෑ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ එවැනි වැඩසටහන් පැවැත්වෙනවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන කිහිපයක්ම අපේ රටේ පවත්වාගෙන යනවා. මන් දැන් ඉන්නේ ගාලු වෙරළ තීරයේ අහුන්ගල්ල ප්‍රදේශයේ තියෙන කැස්බෑ මධ්‍යස්ථානයක. මුලින්ම අපට දැක ගන්න ලැබෙන්නේ එක එක කරදරවලට මුහුණ දීලා මෙතනට ගෙනාපු මත්ස්‍ය විශේෂයන්. මේ මධ්‍යස්ථානයට ඇතුළු වෙලා ටිකට් පතක් ලබා ගැනීමෙන් පසුව අපේ උදව්වට අපේ දැනුවත් කිරීමට නියෝජිත මහතෙක් ලබා දෙනවා. ඉතින් අපි එතුමාගේ විස්තරයට සවන් දීලා අපි තවත් දැනුම ලබා ගනිමු. මේගොල්ලන්ට කියන්නේ අපි ටයිගර් ලොබ්ස්ටර් කියලා. ටයිගර් ලොබ්ස්ටර් ගොඩක් එක්ස්පෙන්සිව්. මේගොල්ලන් එල ටිකක් ගණන්. මොකද මේගොල්ලන් වැඩි හරියක්ම ගැඹුරු මුහුදේ තමයි පීනන්නේ. ඉතින් මාළු අල්ලන කට්ටිය අල්ලන්නේ මේගොල්ලන් අල්ලනවා නම් කිමිදිලා ගිහලා අල්ලන්න ඕනේ. ඩයිව් කරලා තමයි අල්ලන්නේ. ඉතින් ඒක මහන්සිය වැඩි. සහ මේ ගණන් ඒ වගේම මිල අධිකයි. ඉතින් මේගොල්ලන්ගේ මැක්සිමම් සයිස් එක මීටර් භාගයක් වෙනවා. half meter වෙනවා. මෙච්චරක් සයිස් එක. ඉතින් අපි මේ ඔක්කොම මේගොල්ලන්ව ප්‍රොටෙක්ට් කරනවා. මොකද හේතුව මේ ඔක්කොම සමහර කට්ටිය බ්‍රෝක් වෙලා තියෙන කියන්නේ මේ ඩැමේජ් වෙච්ච කට්ටිය ඔය hand leg also. ඉතින් මේගොල්ලන් හොඳට grow වුණාන් පස්සේ සාමාන්‍ය සයිස් එක වුණාන් පස්සේ අපි මුදල දානවා. මෙන්න මේ ඔයගොල්ලන් මේ එනකම බලාගෙන ඉන්න මේ තමයි බිත්තර දාන ක්‍රමවේදය. මේ බැක් සයිඩ් එකේ බිත්තර දාන ක්‍රමවේදය. හොඳයි මේ තමයි මේ කැස්බෝ වර්ග. ලෝකේ ඉන්නවා කැස්බෝ වර්ග 7ක්. 7න් 5ක් ලංකාවේ ආශ්‍රිතය තමයි කරගෙන්නේ. මේ ඉන්නේ කොළ කැස්බා, ග්‍රීන් කැස්බා, මේ ඉන්නේ බටු කැස්බා, ඔලිව් රෙඩ්ලි, මේ ඉන්නේ දාර කැස්බා. එයාට කියන්නේ ලෙදර් බැක් කියලා. මේ ඉන්නේ ඔලුගෙඩි කැස්බා, ලොගර් හෙඩ්. අර ඉන්නේ පොටු කැස්බා. හැම බෝඩ්යක් යටම තියෙන බිත්තර සාමාන්‍යයෙන් අඩි 1මාරක් අපි වලා හාරලා බිත්තර තියලා තියෙන්නේ. මාස දෙකකට පස්සේ මේගොල්ලන් નિરાයාසයෙන් තමයි එන්නේ. ඉතින් බිත්තියේ ආකෘතිය උන්වයි ක්‍රමයට තමයි මේගොල්ලන් හැච් වෙන්නේ. ඉතින් මාස දෙකකට පස්සේ નિરાයාසයෙන් ඉන්නේ මෙතන තමයි 100% ආරක්ෂිත. අපි නැචරලි ගත්තොත් 120ක් තමයි පැටව මුහුදට යන්නේ. අනිත් 180ක් සතුට ගොදුරු වෙනවා. මොකද එක එක පක්ෂීන්ගෙන් ගොදුරු වෙනවා සහ මේ එක එක සුනඛයන්ගෙන් එක එක බඩ ගන්න සත්තුන්ගෙන් ඒ නිසා ඒ බිත්තර විනාශ වෙනවා. ඉතින් මෙතන තමයි 100% ආරක්ෂිත. මේ හැම බෝඩ් එකකම අපි ඩේට් එකක් දාලා තිනවා බැරියල් කරපු ඩේට් එක. මේ දින 45කට පස්සේ මේගොල්ලන් નિરાයාසයෙන් හැච් වෙනවා.
ඒක නැචරලිත් එහෙම තමයි. මොකද මදර් ටර්ටල් ඇවිල්ලා බිත්තර දාලා ගියාන් පස්සේ ආපස්සට එන්නේ නැහැ මේගොල්ලන් රකින්න. අර සාමාන්‍ය කිකිලියෙක් බිත්තර දැම්මම පස්සේ රකින්න එනවනේ. මේගොල්ලන්ගේ එහෙම නැහැ. මේගොල්ලන් බිත්තර දැම්මම ආයෙ එන්නේ නැහැ. ඒගොල්ලන් මේ පළාතටවත් එන්නේ නැහැ. ඉතින් මේගොල්ලන් નિરાයාසෙන් ඉන්නේ. નિરાයාසෙන් එන පැටව අපි අරගෙන අපි අර ටැංකිය උඩ දානවා. මේ බිත්තර ඇවිල්ලා හරි මෙලෙක්. මේක කට්ටක් නැහැ. කියන්නේ ෂෙල් එකක් නැහැ. අපි කිකිලි බිත්තරයක් ගත්තොත් ෂෙල් එකක් තියෙනවා. වැටුනොත් කැඩෙනවා. මේක වැටුනොත් කැඩෙන්නේ නැහැ. එබෙනවා. පිම්පොප් බෝලේ වගේ තමයි මේක. මේ තියෙන්නේ මේ ඔක්කොම කොල ගැස් බෝයින්නේ. ග්‍රීන් ටර්ටල් තමයි. දැනට දවස් දෙකක් තුනක් වගේ වයස. සාමාන්‍ය අපි දවස් 20ක් වගේ දවස් තියාගෙන සාමාන්‍ය සයිස් එකේ මේ වගේ සයිස් එකක් මේ ග්‍රීන් ටර්ටල්ම තමයි අවුරුදු දෙකක් වෙනවා වයස. මෙයානේ ටිකක් සික්. කියන්නේ ෂෝල්ඩර් එක ප්‍රොබ්ලම්. මෙයාට මේ ස්විම් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මෙයාලට බෙහෙත් කරා කලින් දැන් නෙමෙයි. දැන් හොඳටම හොඳයි. මෙයා 100ක් හොඳයි දැන්. සතියක් වගේ අපි තියාගෙන ඉඳපත් වෙනවා ඉන්නුදුර දාන්න. දැන් මෙයා මේ රෙස්ට් එක ගන්නවා. මොකද මේ මෙයාලගේ මේ ආදතියක් තමයි වතුර යට ඉන්නවා පුතේ මේ විනාඩි 45ක්. ඕනම කැස්බෙක්. විනාඩි 45ක් වතුර යට ඉඳලා තමයි උස්ම අතාරින්න උඩට එන්නේ. ආපහු උස්ම අරගෙන ආපහු යටට එන්නේ. එහෙම තමයි මේගොල්ලන්ගේ නැචරලි ක්‍රමය. ඒ දැන් රෙස්ට් එක ගන්නවා. මේ පාටි කැස්බෙක්. දැන් අවුරුදු 30ක් වෙනවා වයස. දැන් අවුරුදු 30ක් වෙනවා වයස. මෙයාට මේ ප්‍රශ්න දෙකක්. මෙයාට එක අතක් නැහැ. මෙයාටත් එක අතක් නැහැ. මෙයාට කැපෙන්න පුළුවන් මොහොතේදී වර්ග 3කට. බෝට්ටු ෆෑන් එකට අහු වෙන්න පුළුවන්. මොල් ගැලකට අහු වෙන්න පුළුවන්. නැත්නම් මෝල් එකකට ඇටැක් වෙන්න පුළුවන්. මෝල් ඇටැක් වෙන්න. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි මේ හැමෝම කන්න කැමති ජෙලිෆිෂ්. ඉතින් මොකද කියනවා ජෙලිෆිෂ් හා සමාන ප්ලාස්ටික් බෑග් පොලිතින් බෑග්. ඉතින් මෙයාලා ජෙලිෆිෂ් කියලා හිතලා ප්ලාස්ටික් කනවා. බඩ ඇතුලේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාන් පස්සේ ගෑස් බවට පත් වෙලා මෙයාලගේ ෂෙල් එක බැලුම වගේ පින්දෙනවා. ඉතින් මෙයාලා වතුර උඩ තමයි නිතරම ඉන්නේ. යට යන්න බෑ පින්නෙන්න. මොකද බඩ ඇතුලේ ප්ලාස්ටික්. මෙයාලට ඔපරේෂන් කරලා අපිට අයින් කරන්න බෑ මොකද කට්ට හයිය නිසා. මෙයාලට අපි ඉන්ජෙක්ෂන් හරහා බේත් කරලා වමනය කරන ක්‍රමයක තමයි අපි දෙන්නේ. දැන් කාලයක් යනවා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් වගේ කාල සීමාවක් යනවා බෙහෙත් කරනවා. කරලා හොඳ වුණොත් තමයි අපි මුදට දාන්නේ. සාමාන්‍යයෙන් මෙයාලව දාන්න බෑ මොකද හේතුව මෙයාලගේ මේ අත්පය දෙකක් නැහැ. මේ දෙන්නටම නැහැ අත ගන්න. මේ නිසා අපි මෙයාලව තියාගන්නේ මෙහෙ. නමුත් මෙයාලගේ ආයු කාලය අවුරුදු 120ක් 130ක් අතර වෙනවා. මේ තරේ බටු ගැස්බම තමයි. මෙයාත් ඇවිල්ලා ඩිසේබල් කෙනෙක්. මෙයාගේ එක අතයි තියෙන අනිත් අත කැපිලා කකුල් දෙකක් කැපිලා බෝට්ටු ෆෑන් එකට අහු වෙච්ච කෙනෙක්. ඉතින් මෙයා සාමාන්‍යයෙන් මෙහෙ තමයි ඉන්නේ. මෙයා යවන්න බෑ. දැනට අවුරුදු 50ක් වෙනවා වයස. පේනවනේ දැක්කම නිකන් අර මැරිච්ච කෙනෙක් වගේ. මැරිලා නැහැ. මෙයා 50යි. ඒ නිසා තමයි මේ අපි වතුර අඩුවෙන් දීලා තියෙන්නේ. මොකද මෙයාගේ බෙල්ල හරිය විතරයි උඩ යට යන්නේ. මෙයා ස්විම් කරන්නේ නැහැ. නිසා කොච්චර කාලයක් ඉඳීද කියන්න අපිට ෂුවර් නැහැ. මේකේ ඉන්නේ ලොගර් හෙඩ් කෙනෙක්. ඔලුගෙඩි කැස්ප. සිංහලෙන් කියන්නේ ඔලුගෙඩි කැස්ප. මොකද මෙයාගේ ඔළුව ටිකක් ලාර්ජ්. ඒ නිසා ඔලුගෙඩි කැස්බයි කියන්නේ මෙයාට අවුරුදු 50ක් වෙනවා. අරයට අවුරුදු 20ක් වෙනවා. මේ දෙන්නම ගෑනු කප්පු. හැබැයි මේ දෙන්නට තියෙන ඇලර්ජික්ම තමයි. ඔය පේනවනේ බ්ලැක් පැචස් නෙක් එක ෂෝල්ඩර් එකේ තියෙන. ඒ අර නයිලොන් වලට පැටලුනාම තමයි. ඉතින් මෙයාගේ මැක්සිමම් සයිස් එක 1.25 මීටර. මීටරයි කාලක්. කොළ කැස්බගේ මීටරයි භාගයක් වෙනවා. 1.5 මීටර. අපේ සයිස් එක දෙනවා අරය. සමහරක් විතර මෙයා නම් මේ අපේ ලිස්ට්ගේ සයිස් එක දෙයි කරනවා. එහෙම තමයි සයිස් එක අඳුරගන්න. මේක ඉන්න වර්ග දෙකක්. මේ ඉන්නේ පොතු කැස්බ. අර මං කිව්ව වටිනාම જાතිය. අර එකක සන්ග්ලාස් ෆ්‍රේම් එහෙම හදනවා කියලා. ඔය සන්ග්ලාස් ෆ්‍රේම්, නෙක්ලස්, ජුවලරි වගේ අයිටම් හදන්නේ මෙයාගේ ෂෙල් එකේ. මේ අපි ගාව ඉපදිච්ච එක්කෙනෙක් දැනට අවුරුදු 8ක් වෙනවා වයස. දැන් ඉතින් හොඳටම හොඳයි. නමුත් අපි තව අවුරුදු 15ක් මෙයා මේ ඉන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අර ටාගට් එකක් තියෙන අවුරුදු 20ක් 25ක් දක්වා අපි ගාව තියාගෙන තමයි අපි මුහුදට දාන්නේ. මොකද අවුරුදු 20ක් 25ක් වෙනකොට මෙයාගේ බොඩි එක හෙවි. මේ ඉන්නේ ප්ලාස්ටික් කාප් එකක් කෙනෙක්ම තමයි.
අනිත් එක තමයි අවුව. අවුව ආවම පස්සේ මේ ෂෙල් එක ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වුණාම පස්සේ ෂෙල් එකේ ට්‍රැක් යනවා දැක්කද? මේනේ ඔක්කොම හොක්ස් බිල් වටිනම වර්ගය. මේ ඔක්කොම අපි ගාව ඉපදිච්ච කට්ටිය. දැනට අවුරුදු 13ක් වෙනවා. මෙයා තව අවුරුදු 10ක් මෙහි ඉන්න ඕනේ. ඒකට තමයි මෙච්චර කියන සයිස් වුණාම තමයි මුදල දාන්නේ. මොකද මෙයාලා බර වෙන්න මිනිසුන්ට අල්ලන්න අමාරුයි. වෙනවනේ මෙයාලා ෆේස් එක ඊගල් ෆේස් එකක්. හෑන්ඩ් කියන අත් දෙකයි කකුල් දෙකයි අර ටයිගර් කියන කොටියෙක්ගේ හැඩේ සහ මෙයාගේ මේ ෂෙල් එක පයිනැපල් ඩිසයින් එක තියෙනවා. ඒ නිසා තමයි අපි හොක්ස් බිල් කියලා ආමන්ත්‍රණය කරන්නේ. මේ දුර්ලභ ගණයේ සතෙක් මෙයා. කොළ ගැස්බගේ බිත්තරෙන් විකෘති ජාන වලින් හැදෙන්නේ ඇල්බිනෝ කෙනෙක්. මෙයාට කියන්නේ ඇලි කැස්බයි කියලා. මෙයා මුහුදට යන්නේ නැහැ. මෙයා මුහුදට ගියොත් ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධානම හේතුව තමයි අවුව. මෙයාලගේ මේ මැලනි එක වෙනස්. විතර මිලියන එකකින් එකක් නැහැදෙන්නේ. දැන් ඔයාලා දැක්කනේ කැස්බෑවන්ගේ ජීවිතවලට තිබෙන විශාල තර්ජන මොනවද කියලා. ඉතින් අපිට පුළුවන් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලයට මුදා නොහැර සමුදුරු පරිසරය සමතුලනය කරන මුහුදේ වැජවෙන මේ කැස්බෑ පරපුර බේරගන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න නිශංක ටීචර් YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම ඔයාලගෙන් සමුගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.